හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඔයාලම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හරි ඉතින් මං ඉතින් ඔන්න අද ප්ලේ කරන්න යන්නේ අයිස් කියන සුපිරි හොරර් ගේම් එක තමයි guys. හරි ඉතින් ප්ලේ දෙමු. හරි ඉතින් guys ඔන්න ගේම් එක ඕපන් වුණා. ඉතින් බම් මේකේ කරන්න තියෙන්නේ රන් කාසු වල 20ක් හොයාගෙන මේ ගෙදරින් පැනලා යන්න තමයි guys තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න බැරුණා මේක තමයි යාළුවනේ මගේ පළවෙනි ගේමින් වීඩියෝ එක. මම මේ channel එකේ දාන ගේමින් වීඩියෝ. හරි. එහෙනම් guys වැඩි කතා ඕනේ අපි සටපට ගාලා සල්ලි වල ටික හොයාගමු. ඉතින් guys මේ මෙහෙම තියෙන ඇස් වලින් අපිට හොල්මන ඉන්න තැන බලා ගන්න පුළුවන්. අනිත් එක යාළුවනේ මේක ඉන්නේ කඳ නැති අවතාරයක්. ඒ කියන්නේ මේ ගෑණිගේ මේ හොල්මනගේ කඳ නැහැ. හිස විතරයි තියෙන්නේ guys. හිස විතරයි තියෙන්නේ යාළුවනේ. අපි සටපට ගාලා රන් කාසි ටික හොයාගමු. මේකට ආවද? ආවනේ මේ හිටපෙකනේ බා. ආවා. මේකට ආවේ නෑ යාළුවනේ. ඉතින් guys ඔම ලයිට් නිවිලිපත් වෙන්නේ හොල්මන එනකොට. එකක් හම්බුණා දැන් කීයද 4යි. රන්කාසි මලු 4ක් තියෙනවා guys. ඉතින් අපේ ළඟ ගැම්මක් තමයි. කීයටක් හම්බුණා? ඇත්තම කීයටක් මොකේටද දන්නේ නැහැ. ඕගන් නැත්තේ. ගහන්න පුළුවන්ද? පුළුවන්. මේක ටච් කරන්න ඕනේ යාළුවනේ මේකේ. එහෙම විශේෂත්වයක් නැහැ ඒක ටච් කරාගෙන. අපි යන් එළියට. ඔතන හැක් තියෙනවනේ. මෙතන මල්ලකුත් තියෙනවා. හොල්ම නේද? නැති වෙන්නේ. අපි යන් guys ඉතින් ගැම්මට ආව මෙතෙන්ට අපිට තියෙන්නේ මචං තව රන්කාසි මලු 15ක් හොයාගන්න. මෙත් උඩු වෙනවා. හොල්ම එනවා guys. හැංගින්න තමයි තියෙන්නේ දැන්. හොල්ම එනවා යාළුවනේ. ඉතින් මම හොල්මනාම ටක් ගාලා මේ වගේ කාමරයකට රින්ග ගත්තම ඌට අපිට ඒ කියන්නේ දොර අරන් එන්න බෑ ගයිස්. වෙන හොරර් ගේම් වල වගේ ඌට දොර අරන් එන්න බෑ අපිව දැක්ක කියලා. කඳ විතරනේ තියෙන්නේ අපි උඩ තට්ටුවේ. ඉතින් ගයිස් එහෙම හැක් දාලා බලන්න පුළුවන්. ඌ ඉන්නේ කොහෙද කියලා. මෙතනත් ඇහක් තියෙනවා. ඉතින් ගයිස් මේ වගේ මේ දිලිසෙන ඒවා තමයි අපිට අරින්න පුළුවන්. වෙන එකක්වත් අරින්න බෑ. මේ ගේම් වල අම්මට ටීවී එක නේද? අඬු ටීවී කොන්න ඔෆ් වෙනවා. ඔව් පුණානේ. හරි ඉතින් guys අපි සටපට ගාලා ඒ ගේම් එක චෙක් කරගමු. කවුරුවත් නැහැ. අරගෙන තමයි උඩ තට්ටුවට පල්ලෙහා තට්ටුවට යන්නේ guys. අපි මේ ඉන්නේ මැද තට්ටුවේ. දෙවෙනි තට්ටුවේ යාළුවනේ අපි මේ ඉන්නේ. මේ තට්ටුවේ මේ කියන්න පුළුවන්. මේකට ආවා guys. මේකටත් ආවා. දෙකම එකයි නේද? මේ එකම තැන කරගන්නේ යාළුවනේ මේක. ඉතින් guys මේක එච්චර අමාරු ගේම් එකක් නෙමෙයි. අපි හැක් දාලා බලමු. ඌ ඉන්නේ පල්ලෙහාම තට්ටුවේනේ. අපි යන් guys උඩට. උඩම තට්ටුවට යන් guys. මලු ඕන 13ක්. guys මේක හැටියට මම මේ මොකද්ද මම මේක ගේම් එක ප්ලේ කරලා තියෙනවා යාළුවනේ කලින්. සාමාන්‍යයෙන් රන් කාසි මලු වැඩියෙන්ම තියෙන්නේ පල්ලෙහාම තට්ටුවේ. මෙතත් කියන්නේ සාමාන්‍ය පල්ලෙහා තට්ටුවේ දැන් වැඩියෙන්ම තියෙන්නේ අම්මට සිල් වෙන්න තියෙනවා guys. පල්ලෙහාට ගියා නම් තා ටිකක් හොයාගන්න තිබ්බනේ අරුවේ වුණාට පල්ලෙහානේ. guys ඉතින් කියන්න බැරුණා. ඉතින් guys ඔයාලා මේ වීඩියෝ එක රස විඳිනවා නම් බලලා ඉතින් මගේ channel එක sub කරලා තියාගන්න guys. subscribe පාරක් දාන්න bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම like පාරක් දාන්න guys. යාළුවන්ට බලන්න share කරන්න comment පාරකුත් දාන්න. වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් comment කරන්න guys. හරි. ඉතරයි කියන්නේ. අම්මට මේ තා හැක් guys. අඩෝ 3ක් තියෙනවා බම්මලු. ගයි. යනි. 3යි. මෙතනත් හැක් යාළුවනේ.
අපිට කීයටක් හම්බුණානේ. ඒ කීයෙන් තමයි යාළුවනේ මේක කපන්න ඕන. මොකද මම මේ ගේම් එක ගැහැව්වා. ඒකෙන් මට මතකයි කපනවා. කැපුවා. අඩෝ චිත්‍ර 3ක් බා. හරි guys ඉතින් ඔයාලා බලන්න ඇති මේ මොකද්ද කියලා. ඉතින් යාළුවනේ මේ තමයි පල්ලෙහාට තට්ටුවට ටෙලිපෝට් වෙන එක. ඒ කියන්නේ දෙවෙනි තට්ටුවට ටෙලිපෝට් වෙන්න පුළුවන් මේකෙන් ගියාම. ඉස්සෙල්ලා හැක් දාලා උඩ තට්ටුවේ. යමුනේ. කොහමද ගැම්ම? යම්මන්නේ. ඉතින් guys ඔන්න දැන් අපි ඉන්නේ පල්ලෙහා තට්ටුවේ. තව රන්කාසි මලු 4ක් ඕන guys. ඔය 4 හොයාගෙන තියෙන සටපට ගාලා කවුරුත් නැහනේ. ඔය 4 හොයාගත්ත පස්සේ මෙන්න මෙතනින් තමයි යාළුවනේ පයින්න තියෙන්නේ. මෙතනින් පැන්නම ඉතින් ගොඩ රන් දුවපන්. හොල්මන එනවා guys. හොල්මන එනවා අපිට දැන් තියෙන දුවන්න. දුවල හැංගියන්. ඕන්නේ දැන් මේ ඉඳපන්. එයිද? රන් කියලා වැටෙනවා guys. ඔයාලට හොල්මන බලන්න අන්න එනවා හොල්මන. දැක්කනේ? කැත බං ඒ හොල්මන. ඉතින් guys සුපිරි ගේම් එකක් MB 80 ගාණක් තමයි මට මතක හැටියට මේක වෙන්නේ. ඔයාලා ප්ලේ කරලා බලන්න. Play Store එකේ අයිස් කියලා ගහන්න. ඉතින් සුපිරි ගේම් එකක් තමයි. සුපිරි හොරර් ගේම් එකක්. හොරර් ගේම් වලට ආස කට්ටියට ඉතින් guys මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. කොබා ගියාද? යනවා. උඩ තට්ටුවට යනවා මං හිතන්නේ. මොකක්ද උඩ තට්ටුව? අඩෝ දැක්කේ නෑ. තායයක් දාන්න. වැඩන්නේ. පරාද ඇහැ. මෙතන එකක් තියෙනවා. ඇහි මල්ලේ. මං කිව්වේ guys රන් කාසි 19යි. මං කිව්වේ මෙතන ඒ යන්නේ යාළුවනේ මෙතන වෙන ඒවට වඩා කියන්නේ මේ මලු තියෙනවා බං හොයාගන්න ලේසි. ඉතින් guys තව ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් ඉල්ලන්න තියෙනවා. පුංචි ඉල්ලීමක් හරි ඔක්කොම හරිනේ. ඉතින් guys මගේ මේ පළවෙනි වීඩියෝ එක මන් දාන. ඉතින් යාළුවනේ ඔයාලගේ ආදරයෙන් මොකද්ද බං මඩක් පැල්ලේ. ආදරෙන් ඉල්ලනවා යාළුවනේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 10ට යන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 10ක් වැදුනොත් මම තා වීඩියෝ එකක් ගේනවා guys. රන් මේ කොහාටද බං යන්නේ? මේ පල්ලෙහා තට්ටුවේ guys. ඉතින් රන් කියලා හිටනවා යාළුවනේ. අපිට සටකාල් දුවන්න තියෙන පරාදුනොත් කෙවල වෙනවා. රන්කාසි මලු 20ම හොයාගෙන තියෙන යාළුවනේ. පරාදුනොත් ඉවරයි. ඉක්මනට යම. හම්බෝ. ඉතින් ගියාද? ඔය බලහන්කෝ ඉතින් අපි හැංගුණොත් යනවනේ බං. ඉතින් guys මං කිව්වා වගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 10ට යන්න පොඩි සබ් එකක් දෙන්න. ඒ කියන්නේ මේ දාන පළවෙනි වීඩියෝ එකෙන්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා 10ක් ගියොත් මම දෙවෙනි වීඩියෝ එකක් දානවා guys. සුපිරියක් වෙයි දෙවෙනි වීඩියෝ එක. ලෝකේ තියෙන හොඳම ගේම් එකක් තමයි guys. මම දෙවෙනි වීඩියෝ එකට දාන්න හිතන් ඉන්නේ. සබ්ස්ක්‍රයිබර්ස්ලා 10ක් ගියොත් මම ඒක දානවා. කොහෙද යන්නේ? කොහෙද බං යන්නේ කියන්නේ? තව S3 තියෙන්නේ guys. ඔය S3ෙන් කොහොමද ගේම් එකක් ගහගන්න ඕනේ දැන්. මේ පේනවනේ අපි මලු 20ම හොයන් තියෙන්නේ. මලු 20ම හොයාගත්තම යාළුවනේ අපිට තා මලු ගන්න බෑ. අම්මට උඩ තට්ටුවේ මම. උඩම තට්ටුවේ guys අපිට සටපට ගාලා යන්න තියෙන්නේ. යම. ඊ මොකද්ද බය උනේ? කොහොමද පඩි නැග්ගේ වේගෙන් කොල්ලා? හරි ඉතින් guys ඔන්න ඔය විදිහට ගේම් එක ඉවර වෙන්න යන්නේ. මොකෝ කියන පයින්නවද? හරි ටිකක් කතා කරලා පයින්නවද? පයින්නේ. ගුටි කන්න බෑ නිකන්. හරි පයින්. හරි ඉතින් guys ඔන්න ඔය විදිහට මගේ පළවෙනි ගේම් ප්ලේ එක ඉවර වෙනවා. අයිස් කියන සුපිරි හොරර් ගේම් එක. ඉතින් ඔයාලත් ප්ලේ කරලා බලන්නයි සුපිරි ගේම් එකක්. හරි ඉතින් guys මාව subscribe කරන්න අනිවාර්යෙන්ම. subscribes 10ට යන්න පොඩි support එකක් දෙන්න යාළුවනේ. පළවෙනි වීඩියෝ එකෙන්ම subscribersලා 10ට ගියොත් මම දෙවෙනි වීඩියෝ එකක් දානවා. දෙවෙනි වීඩියෝ එක මම කිව්වා වගේම ලෝකේ තියෙන හොඳම ගේම් එකක්. ඉතින් උඹලා ආස කරන ගේම් එකක් මම දාන්නේ. ගේම් ප්ලේ එකක්. හරි ඉතින් guys එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එකට like පාරක් දාන්න, comment පාරකුත් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න, subscribe පාරකුත් දාන්න. හරි ඉතින් guys දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.